ආයුබෝවන් දිග කාලයක් චිත්‍රම ඇඳලා දැන් මට හිතුණා මූර්ති පැත්තට බර වෙන්න ඕනේ කියලා. මොකද්ද චිත්‍රය එකයි මූර්ති එකයි තියෙන වෙනස? අපි චිත්‍ර හැම වෙලේම පාවිච්චි කරන්නේ සිනිඳු මතු පිටක. මූර්ති කියලා කියන්නේ රළු මතු පිට. එකක් තමයි චිත්‍රය 2D වෙනවා. 2 dimension කියන්නේ අපි ද්විමාන වෙනවා. මූර්තිය කියන්නේ ත්‍රිමාන වෙනවා. එතකොට 3 dimension වෙනවා. ත්‍රිමාන හැඩයකට මාරු වෙනකොට ද්විමාන හැඩයකින් නම් පොඩි චේන්ජ් එකක් එනවා තමයි. මේ චේන්ජ් එක තමයි මම මේ ඔයගොල්ලන්ට දෙන්න හදන්නේ. අපි මේකට කියනවා මූර්තියක් කියලා. මූර්තිය විස්තර කරනකොට අපිට විවිධ විදියට මූර්තිය අර්ථකථනය කරන්න පුළුවන්. මූර්ති වර්ග කීයක් තියෙනවද? මූර්ති කියන්නේ කොයි වගේද? දැන් අපි මූර්තියක් හදන්න භාවිතා කරන මාධ්‍ය මොනවද? මූර්ති හදන්නේ ඇයි? මූර්ති ඉතිහාසය මොකද්ද? මූර්ති කියලා කියන්නේ විශාල පාඩමක්. මම එච්චර දුර යන්න හදන්නේ නැහැ. නමුත් මම ඔයගොල්ලන්ට අනික මම මූර්ති ශිල්පියෙක් නෙවෙයි. මම මූර්ති ඉගෙනගෙන තියෙනවා. මූර්ති කියන්නේ යම් කිසි දෙයක් මම දන්නවා. මූර්ති මම කරලා තියෙනවා. ටිකක් ලොකු මූර්ති පොඩි මූර්ති කියන හැම එකකම වගේ මම රැඳිලා තියෙනවා. ඒක නිසා මම ඔයගොල්ලන්ට මූර්ති පාඩමක් කරන්න සුදුසුයි කියලා මම විශ්වාස කරනවා. අපි දැන් බලමු මූර්ති ඉතිහාසය ගැන මුලින්ම. හැබැයි ඒක බොහොම පුංචි දෙයක් මම කියන්නේ. මූර්ති කියන එක අපි දන්න කාලේ නම් නිර්මාණය මිනිස්සු අතින් නිර්මාණය වෙච්ච දේවල්. ඒ මූර්ති නිර්මාණය කරන්න ඇති. අපි අහලා තියෙනවා සුමේරියන් වරු, එතකොට ඊජිප්තුවරු වගේ කට්ටිය, එතකොට ඉන්දු නිම්න ශිෂ්ටාචාරය හිටපු මේ විදිහ ශිෂ්ටාචාර ගත වෙච්ච මිනිස්සු මූර්තිය භාවිතා කරලා තියෙනවා ගොඩාක් වෙලාවට මේ තමන්ගේ ආගමේ යම් කටයුතු සඳහා. ඇත්තම බුද්ධාගමේ මූර්තිය පාවිච්චි කරලා තියෙන්නේ ආගමික කටයුතු ප්‍රචාරණය සඳහා. බුදුහාමුදුරන්ගේ රූපයක්, බුදුහාමුදුරන්ගේ මූර්තියක් මුලින්ම නිර්මාණය කරපු ගන්ධාර කියන කලා සම්ප්‍රදායේ ඔය කනිස්ක කියන රජුරුවන්ගේ ආරාධනාවෙන් අපි අහලා තියෙනවා රෝමේ මූර්තියක්, බුද්ධ ප්‍රතිමාවක් මූර්තියක් වශයෙන් නිර්මාණය වුණා කියලා. එතකොට ඒ මූර්තිය අපි මුලින්ම දකින්නේ මියුරල් එකක් විදියට. අන්න පොඩි කතන්දරයක් එනවා. මූර්තිය සහ මියුරල් එක. මොකද්ද මේ දෙකේ වෙනස? අපි මූර්තිය වෙන් කරගන්නවා විශේෂයෙන්ම මූර්තියක තියෙන අර්ධ උන්නත, අල්ප උන්නත සහ පූර්ණ උන්නත කියලා. එතකොට අල්ප උන්නත මූර්තිය තමයි මුලින්ම බුදුහාමුදුරුවෝ වශයෙන් එළියට ඇවිල්ලා තියෙන්නේ. හදලා තියෙන්නේ රත්තරන් කාසියක එක පැත්තක ගහලා තියෙනවා බොඩ්ඩෝ කියලා අකුරු ටිකක්. ඒ කියන්නේ බුද්ධ කියන එකයි. ඒ කනිස්ක රජුරුවන්ගේ වැඩේ. අනිත් පැත්තේ කනිස්ක රජුරුවන්ගේ රූපය මූර්තිමත් කරලා තියෙනවා. එක්තරා ප්‍රමාණයකට මේකේ ඡායාරූපයක් නෙවෙයි. හැබැයි නිර්මාණාත්මක රූප දෙකක් අර කාසියේ තියෙනවා. ඒ කාසිය හම් වෙනකොට අපි මුලින්ම හිතන්නේ මේ බුදුහාමුදුරුවෝ මෙතන ඉන්නේ කියලා. බොහොම සෑහෙන කාලයකට පස්සේ තමයි අපිට මේ කාසිය හම් වෙන්නේ. මේ කාසිය තියෙනවා එතකොට අල්ප උන්නත කියන කොටස. එතකොට මොකක්ද මේ අර්ධ උන්නත කියලා කියන්නේ? ඔයගොල්ලෝ හොඳටම සඳකඩ පහන් මුරගල් පොරවක් ගල් ඔය අනුරාධපුරේ පොළොන්නරු ඔය නටබුන් නගරවලට ගියාම ඒ නගර පුරා විහිදිච්ච මූර්ති තියෙනවා. ඒ වගේ ඔය අල්ප උන්නත, අර්ධ උන්නත සහ පූර්ණ උන්නත කියන ඒවා දකින්න ලැබෙනවා. එතකොට මම පූර්ණ උන්නත ගැන එන්න කලින් මම මේ කිව්වේ දැන් අල්ප උන්නත තියෙනවා කියත් දැක්ක කියලානේ. ඔන්න අර්ධ උන්නත මූර්තිය අපිට දකින්න පුළුවන් සඳකඩ පහන් වල ඔය මුරගල එහෙම දැක්කගෙන් පස්සේ ඔයගොල්ලෝ දැකලා ඇති මේ ලංකාවේ ඔය හම් වෙලා තියෙන වටිනාම ලස්සනම මූර්ති මේ මුරගල් වශයෙන්. එතකොට මේ නාගරාජ කුමාරයෙක් විදිහට ආරක්ෂක පුවරු දෙකක් ඇතුලේ ඊළඟට සඳකඩ පහන් පාපිස්සක් විදිහට මේ කරලා තියෙන කොට අපරවක් ගල් අත්ලක් විදිහට මේ හදලා තියෙන නිර්මාණ ඒවත් මූර්ති තමයි. හැබැයි ඒ මූර්ති අපි මං කියපු මේ අර ලොකු හොඳ සම්පූර්ණයෙන්ම අපු කරපු මූර්ති නෙවෙයි.
ඔන්න සම්පූර්ණයෙන් මතු කරපු මූර්තිය ඇවිල්ලා තියෙනවා. දැන් අපි කියමු ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේදී. එහෙම නැතිනම් ඊජිප්තුවේ පිරමිඩ් ඇතුලේ ටූටන්කාමන් වගේ රජවරුන්ගේ මහා බල පරාක්‍රමය පෙන්වන්න ඒගොල්ලන්ගේ විශාල ශරීරයේ විශාල පුංචි ශරීරයේ විශාල කරලා පෙන්වන්න. එතකොට විශාල පුද්ගලයෙක් මම මේ බල සම්පන්න කෙනෙක් කියන එක පෙන්වන්න. මේ විදිහේ විවිධ අවශ්‍යතාවයන් සඳහා අර්ධ උන්නත, අල්ප උන්නත සහ පූර්ණ උන්නත කියන මූර්ති වර්ග නිර්මාණය වෙනවා. තවත් තියෙනවා මූර්ති වර්ග. එකක් අපි කියමු චලන මූර්ති, නිශ්චල මූර්ති. හොලවන්න බැරි, හෙලවෙන්නේ නැති මූර්ති සහ හෙලවෙන මූර්ති. අපි හිතනවා මැටි වලින් හදපු එකක් හෙලවෙනවා කියලා. සිමෙන්තියෙන් හදන එකක් හෙලවෙනවා කියලා. යකඩෙන් හදන එකත් හොලවන්න පුළුවන් කියලා. මේක නෙමෙයි මෙතනින් විස්තර වෙන්නේ. චලන මූර්ති කියනකොට හෙලවෙන මූර්ති. අපි දැකලා තියෙනවා වෙසක් කූඩුව, වෙසක් පාන් කූඩුව. ඔයගොල්ලෝ දැකලා ඉන්නේ සරුංගලේ. මේවත් මූර්ති තමයි. කෙනෙක් වෙනත් අමුද්‍රව්‍යයක් භාවිතා කරලා කරන ආයාසයෙන් කරන යම්කිසි නිර්මාණයක් මූර්තියක් වෙනවා. එතකොට මේ විදිහේ මූර්ති රාශියක් අතරේ අපි මේ දඟලන්නේ අනාගතයේදී අපේ දරුවන්ට යම්කිසි සමාජ තත්ත්වයක් ගෙනෙන්න. එක පැත්තකින් අපිට රසවත් ජීවිතයක් ගත කරන්න. තවත් පැත්තකින් නව රැකියා අවස්ථා මතුවෙන කාලේ හෝටල් වගේ ආහාර සංස්කෘතියත් එක්ක යන කේක් වගේ දේවල් ඔයගොල්ලෝ දැකලා ඇති 5 star හෝටල් එක ඇතුළත අපි වෙඩින් එකකට වගේ එකකට ගිය අවස්ථාවක වුණත් කැම මේසේ අලංකරණය කරන්න හදලා තියෙනවා එළවලු වලින් එළවලු vegetable carving ice carving butter carving මොනවද මේ කැටයම් කියන්නේ කැටයම් සහ ගොඩ ඒ කියන්නේ කැටයම් කියන්නේ කපා ඉවත් කළ කියන එකයි මූර්ති වලදී කපා ඉවත් කළ සහ ගොඩ නගන එතකොට ගොඩ නගන බිල්ඩ් කරන බිල්ඩින් සහ carving එතකොට මේ විදිය මේ carving සහ building කියන ක්‍රම දෙකක් මූර්ති වලට භාවිත කරනවා. අපි ඒවත් අපිට අයිති මූර්ති තමයි. එතකොට මේ හැම දෙයකටම ඕන කරන මූලිකම දේ තමයි අපි කරන්න යන්නේ. අපි මැටි වගේ ඉතා සරල මාධ්‍යයක් භාවිත කරලා මූලික මූර්තියක් කොහොමද නිර්මාණය කරන්නේ කියන පණිවිඩය ඔයගොල්ලන්ට ගේන්න තමයි මම මේ උත්සාහ ගත්තේ. අපිට මේක ගොඩාක් ලොකු පාඩමක් විදියට දේශන විදි කරන්න බෑ. එහෙම කරොත් එහෙම ඔයගොල්ලෝ බලන්නේ නැහැ. මට ඒක පෙන්වන්න ගන්න උත්සාහය ඒක අපතේ යන දෙයක් විදියටයි මමත් දකින්නේ. ඒ නිසා අපි බලමු කොහොමද අපි මුලින්ම මූර්තියකට අනුගත වෙන්නේ, කොහොමද මූර්තියක් කරන්නේ, කොහොමද අපි මැටි භාවිතා කරලා මූර්තියක තෝරාගන්නේ, මූර්තියකට අවශ්‍ය කරන මාතෘකාවක් කියන එක තමයි ඔන්න අද අපි සූදානම් කරගෙන යන්නේ. තව පොඩ්ඩකින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මැටි වලින් කොහොමද මූර්තියක් කරන්නේ කියලා. ඒක තමයි අද අපේ මාතෘකාව.